කඩල මේ විදියටත් හදලා බලන්නකෝ. මුලින්ම මම භාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වෙනකොට මම ඔක්කොම දේවල් සූදානම් කරලා තියාගත්තා. මුලින්ම මම කුණුදු සුදු ලූණු ඒ ටික පොඩ්ඩක් බැදෙනකොටම මම ඒකට කරපිංච ටිකකුත් එකතු කරා. මම කපලා තියාගත්ත කැරට් ඒ ටිකක් මේකට එකතු කරනවා. දැන් මේ ටික කවලම් කරගෙන මම මේකට එකතු කරනවා කැලි මිරිස් ටිකක්, ලුණු සල්පයක්, මම දුන්නු හැඳි භාගයක් විතර වගේ. ඊළඟ ගම්මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. මම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගත්තේ. ඊළඟට මම අවසානෙටම ලීක්ස් ටිකක් එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට මික්ස් කරගන්න ඕනේ. මම මේ වෙනකොට කඩල ටික හොඳින් තඹගෙන තියෙන්නේ. දැන් තමයි ඔන්න මම ගම්මිරිස් ටික අවසානට එකතු කරේ. දැන් තියෙන්නේ කඩල ටික එකතු කරගන්න. මේ තියෙන්නේ තඹගත්ත කඩල ටික එකතු කරගන්නවා. මේ විදිහට කඩලා හැදුවම හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. අවසානට රස බලලා සැරවන්න ගම්මිරිස් ලුණු මදි නම් එකතු කරගන්න පුළුවන්.